හෙලෝ කොහොමද ඉතින් ඔයගලන්ට ඉතින් අද මම ගෙනාවා රස ඇති කියලා හිතන කෑමක් ගොඩ දවසකින් ඉන්දියාප කොත්තුවක් try කරන්න බැරි වුණා. ඉතින් මම අද ඉන්දියාප කොත්තුවක් ගෙනාවා. කොහෙන්ද ගෙනාවේ? හැමෝම වනින කඩේකින් තමයි ගෙනාවේ. ඉතින් මේක කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් අපි ඕපන් කරලා බලමු. මම කඩේ නම කියන්නම්. හැමෝම බනිනෝ. හැමෝම බනින කඩේකින් ගෙනාවේ. මිස්ටර් කොත්තු එකේ. හරි. ඉතින් මිස්ටර් කොත්තු එකෙන් ගෙනාවා. ඒගොල්ලෝ හොඳ උකු ග්‍රේවි එකක් නම් එවලා තියෙනවා කියලා පේනවා. මේ මොනවද? chili paste එකක් එවලා තියෙනවා. මේ ටික පැත්තකින් තියමු. හරි. කෑම එකේ බරත් අවුලක් නෑ වගේ පේනවා. කෑම එක ඕපන් කරගන්න කලින් මම ප්‍රයිස් එක කියන්න. මම මේක පික් මීකින් ඕඩර් කරේ. බිත්තර ඉන්දියාප කොත්තු එකක් මේක. මේකේ ප්‍රයිස් එක උනේ රුපියල් 1250යි. හැබැයි ඩිස්කවුන්ට් එකක් යනවා. රෑ 7 ඉඳන් 8:00 වෙනකම් මහරගම නාවින්න අවුට්ලට් එකෙන් රුපියල් 625ක් තමයි ටෝටල් ප්‍රයිස් එක උනේ. මේක නෝමල් පෝෂන් එක. ඔයගොල්ලෝ කඩේට ගිහලා ගන්නවනම් මම හිතන්නේ නෝමල් එක රුපියල් 17ක් කොහෙද වෙනවා. හරි. අපි බලමු. කෑම එක ඕපන් කරගෙන ඔද සුවඳක් නම් එනවා. පේනවා දුම් දානවා තාම දුම් දානවා. මට පේන විදිහට ගෝ ඇඩ් කරලා තියෙනවා, ලොකු ලුණු ගැරි ඇඩ් කරලා තියෙනවා, ඊළඟට කැරට් ඇඩ් කරලා තියෙනවා, ඊට පස්සේ බිත්තර ඇඩ් වෙලා තියෙනවා කියලා පේනවා. බොක්ස් එක පිරෙන්න හොඳ පෝෂන් එකකුත් තියෙනවා. අපි බලමු මේක රහයිද කියලා. මේ බොක්ස් එකේ කන්න අමාරුයි. මේකින්ද මම ලන්ච් ෂීට් එකක් දාගන්නවා. ලන්ච් ෂීට් එක උඩට දාගෙන අපි බලමු මිස්ටර් කොත්තු එකේ ඉන්දියාප්ප කොත්තුව කොහොමද කියලා. ඔන්න මම දැන් කොත්තු එක දාගන්න යන්නේ. හරි. කාලා බලමු නේද ඉතින් එහෙනම්. හරි. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. මම ක්ලෝස් අප් එකක් පෙන්නන්නම්. හරි. අපි එහෙනම් හොදි ඊළඟට මොනවද chili paste නැතුව කාලා බලමු කොහොමද කියලා. ගයිස් මේක මාර වුණුයි. දුම් දානවා. හැබැයි තෙල් ගතිය වැඩි. මාරුණු විනි අප්පා. හොඳයි. ස්පයිසි ලෙවල් එක මැද හරියක තියෙන්නේ. ඇත්තටම රහයි. මේ ගෝවා එහෙම දාලා තියෙනකොට ටික ලොකු කැලි දාලා තින්නේ මේගොල්ලෝ. ගෝවා ලොකු කැලි දැම්මහම හොඳ ටේස්ට් එකක් එනවා. එනවා. අවුලක් නැහැ. හැබැයි මම කෑම ඕඩර් එක දාලා විනාඩි 30කට 35කට විතර පස්සේ තමයි කෑම එක රෙඩි වුණේ. ඒ රෙඩි වෙලත් රයිඩර් කඩේට ගිහලා තව විනාඩි 15ක් හිටියා කෑම එක ගන්න. අපි හොදි දාගත්තා.
නියමයි. හොඳ රහක් තියෙනවා. ඉන්දියාප්ප කොත්තුව නම් හොඳයි වගේ නේ. ඉන්දියාප්ප රහ එනවා නියමෙට. සැර රහ එනවා. හොදියක දාගත්තාම හොදි රහ වෙනම දැනෙනවා. කැරට්, ලීක්ස්, ගෝවා, ලූණු නියමෙට හැපෙනවා. ගානට වර්ද්ද 50-50. මොකද මීට වඩා හොඳ, මීට වඩා ලොකු පෝෂන්ස් දෙන කඩවල් තියෙනවා. අපි පික්මී නැතුව නෝමල් ප්‍රයිස් ගත්තොත් බිත්තර ඉන්දියාප්ප කොත්තු නෝමල් එක රුපියල් 1000කට වැඩි. හොඳටම වැඩි. හොඳටම කියන්නේ too much. හැබැයි තව එකක් මම මේගොල්ලන්ගේ අපි චිලි පේස්ට් උඩ දාගමු. මම මේගොල්ලන්ගේ මේ කොත්තු try කරලා තියෙනවා. ඔය outlets open කරපු කාලේ ඉඳන්ම කොත්තු ගැන නම් හොඳ ඉම්ප්‍රෙෂන් එකක් නෑ මට. මොකද මේ එකපාරක් කොත්තු ඕඩර් කරලා කොත්තු එක ෆුල් අවුට්. කන්න බෑ, කටේ තියන්න බෑ. මෙලෝම රහන්නේ නැහැ. අන්තිමට කෝල් කරලා බැන්නා. බැන්නට පස්සේ ඊට පහුවෙන්දා එළවලු වැඩිපුර දාලා හොඳ කොත්තුවක් කරලා දුන්නා. ඔන්න අපි චිලි පේස්ට් ටිකකුත් දාගෙන කාලා බලමු කොහොමද කියලා. චිලි පේස්ට් එකට හයි ඈ. හැබැයි මේකට නම් චිලි පේස්ට් ඕනේ නැහැ. නිකම් පොඩ්ඩක් මෙහෙම ගාව ගත්තත් ඇති. මොකද කොත්තු එක සැරයි. ඉන්දියාප්ප කොත්තුව සැරයි. මේක එක්කෙනෙක්ට කන්න පුළුවන්. දෙන්නෙක්ට බෑ. එක්කෙනෙක්ට කන්න පුළුවන්. හැබැයි අවුලක් නැහැ ඉතින්. ෂේප්. ඒගොල්ලන්ගේ මම තවාසේ රයිස් කොත්තු එකට. රයිස් කොත්තු එකත් මරු. ඒකත් හොඳ ටේස්ට් එකක් තියෙනවා. මේකේ වෙනම යුනික් ටේස්ට් එකක් තියෙනවා ඉන්දියාප්ප කොත්තුවේ. අර දැක්කහම ටිකක් කන්න ආස හිතෙන විදිහ එකක්. මේ දාඩියක් දානවා සැරයි. මම මේකට ලකුණු දෙනවා 10න් 7ක්. මොකද ගාන වැඩි. ඒක එක ගාන තමයි, වෙන දේවල් නෙමෙයි. ගාන වැඩි. ගාන තව ටිකක් අඩු කරන්න පුළුවන් නම් හොඳයි. මම දන්නවා ඒක අඩු කරන්නේ නැහැ කොහොමද දැන්. හැබැයි ඉතින් පික්මී එකෙන් අර ඔෆර් එක තියෙන හින්දා ඔෆර් එක නිසා මට මේක වාසි කියලා කියන්න පුළුවන්. පැල් 625 ඉන්නේ. මාර රහයි ගයිස්. ඔයගොල්ලෝ try කරලා බලන්න මේක. මම කොත්තු ගැන නම් මම recommend කරන්නේ නෑ ලොකුවට. මොකද මට කොත්තු සෙට් වෙලා නෑ මේගොල්ලන්ගේ. හරියටම කියන්නේ සෙට් නෑ. රම්පෙන් දාලා දිනවා. රා හොඳයි ගයිස්. ඇත්තටම හොඳයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. මම කිව්වට මම මේක ගත්තේ නාවින් අවුට්ලට් එකෙන් මහරගම. මම දන්නේ අනිත් අවුට්ලට් වල කොහොමද ක්වොලිටි එක රහ වෙනස් වෙනවද කියලා. මේක අවුලක් නැහැ. ඔයගොල්ලෝ try කරලා බලන්න. අප්සෙට් වෙන්නේ නැහැ. කන්න පුළුවන්. පෝෂන් එකක් තමයි හොඳයි. අපි ආයි දවසක අර හැබෝම් බන්න චීස් කොත්තුකුත් try එකක් දීලා බලමු ඉතින්. ඈ නියමයි. පොඩ්ඩක් සැර වැඩි. එහෙනම් මම මේක පස්සේ කනවා. කැමරා ඉස්සරහ තියාගෙන කන්න හිතෙන්නේ. අනිවාර්යෙන් මතක ඇතුව Facebook කට්ටිය like කරන් යන්න, page එක follow කරන් යන්න. YouTube කට්ටිය
සබස්ක්‍රයිබ් කරගන්න ටික්ටොක් එක කට්ටිය මත්තක ඇතුව අනිවාර්යෙන්ම පලුව එකත් දාගෙන යන්න මෝන බෙල්ලයිකන්න එක බන්න YouTube එක බලන්න කට්ටිය මේ හොඳයි කහයි මේකනම් මට සෙත් කලින්කි වගේ දය හතක් දෙනවා ගාන පුළුවන්න්නත පොඩ්ඩ කඩුගන්න එන අපි දවිඩිගෙන් සෙට්ටවම් See you. Bye.